සුබ දවසක් ට්‍රේඩර්ස්. ඉතින් අදත් එක තුලා ඉන්නේ Eagle Eye Crypto Academy YouTube channel එකත් එක්ක. ඉතින් යම් අපි වීඩියෝ එකට කතා කරන්න යන්නේ spot trade. ඒ කියන්නේ මේ අවස්ථාවේදී BTC 95000ට වගේ drop වෙලා තියෙන්නේ. ඉතින් හොඳයි ට්‍රේඩර්ස්ලා විදිහට BTC drop වෙනවා කියන්නේ අනිත් සියලුම all coin drop වෙනවා කියන එක. ඉතින් coin වල මිල පහළ යද්දී අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි coin මිලදී ගැනීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තිබ්බ price එකට වැඩිය price එකේ මිල වෙනස් වීමකදී අපිට කරන්න තියෙන්නේ coin මිලදී ගන්න එක. ඉතින් මිලදී ගන්න හොඳම coin එකක් තමයි මේ වෙලාවේ ගලා USDT කියන එක. ඉතින් දැන්ට තියෙන price එක 0.02යි 9යි. ඉතින් මේ ගානින් coin එක buy කරනවා කියන්නේ සෑහෙන ලොකු profit එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් hold කරන් ඉන්න වෙනවා. සෑහෙන කාලයක් hold කරන්න වෙනවා කියන්නේ මාස 6ක් 7ක් අවුරුද්දක් වගේ hold කරන්න වෙනවා. ඉතින් මේක spot trade එක ගන්නවා කියන්නේ ඒකයි. කාලය පොඩ්ඩක් යනවා. ඉතින් හිතන්න දැන් තියෙන තැන ඉඳන් උඩ හයි එකට ඒ කියන්නේ ඩොලර් 7-8ට ගියොත් ඔයාට සෑහෙන ලොකු ප්‍රොෆිට් එකක් තියෙනවා මේ දැන් තියෙන මාකට් ප්‍රයිස් එකෙන් බයි කරගත්තොත්. ඉතින් හිතලා බලන්න 100ට මම හිතන විදිහට 21000ක විතර percentage එකක් තියෙනවා මාකට් එකේ අප් වෙන්න. ඒ කියන්නේ අප් වුණොත් 121,000 විතර ගේන් එකක් ගන්න තියෙනවා coin එකේ. කොහොම වුණත් දැනට තියෙන මාකට් එක සපෝට් zone එක. ඔයාට පොඩි දෙයයි කරන්න තියෙන්නේ ඩොලර් 100ක coin ටිකක් buy කරගන්න. ඒ කියන්නේ ඩොලර් 100ක් කියන්නේ රුපියල් 30000ක් විතරනේ. හරි රුපියල් 30000ක coin ටිකක් buy කරගන්න දැන් තියෙන මාකට් ප්‍රයිස් එක. ඒ කියන්නේ 100 සමානයි 0.702.9. තේරෙන විදිහට ඉතුරු ගණන් ටික අයින් කරගමුකෝ නැත්නම් පැටලෙනවා. ඔය ගානෙන් බයි කරගන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වෙන ඉන්වෙස්ට්මන්ට් වලට වැඩිය හොඳයි ස්පොට් ට්‍රේඩ් පැත්තට යන එක. කියන්නේ පොඩි වොලට් එකක් වුණත් කාලයක් එක්ක ලොකු වොලට් එකක් විදිහට හදා ගන්න පුළුවන්. ඩොලර් 100ක් 200ක් තියෙන වොලට් කිසිම රිස්ක් එකක් නැතුව අප් කරගන්න පුළුවන්. හොඳම ක්‍රමය තමයි ස්පොට් ට්‍රේඩ් කරන එක. ඉතින් කාලයක් යනවා අන්න ඒකයි වැඩි කට්ටිය මේ ස්පොට් ට්‍රේඩ් පැත්තට එන්නේ නැත්තේ. කාලය යනවා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් කාලය කොහොමත් යන එකේ ඔයා දැන් ඩොලර් 100ක මේ වෙලාවේ buy කරගත්තොත් හිතලා බලන්න ඔයාට ඩොලර් 100ක මෙන්න මේ price එකෙන් buy කරොත් coin හම්බ වෙනවා 11111ක් round ගානක් හම්බ වෙනවා. එකේවම ගොඩක්. ඉතින් ඔය ගානක් coin හම්බ වෙනවා ඩොලර් 100ක buy කරොත්. ඒ කියන්නේ මම දල වශයෙන් තමයි කිව්වේ. ඔයා buy කරද්දී සාමාන්‍යයෙන් මේක එක්ක අඩු වෙන්න පුළුවන් coin එකේ price එක එක්ක වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් coin 10000ක් 11000ක් විතර අපේ wallet එකට ගන්න පුළුවන්. ඉතින් coin 10000ක් ගන්නවා කියන්නේ සෑහෙන සාමාන්‍ය දුරක හොඳ ගාණක් තමයි. ඉතින් සාමාන්‍ය ට්‍රේඩර්ස්ලා ඩොලර්ස් 10000 20000 50000 එහෙම තමයි buy කරන්නේ. එහෙම buy කරන්න තමයි මාකට් එකේ මිල ඉහළ යන්නේ. ඒ කියන්නේ ඉල්ලුමට සරලන සැපයුමක් දෙන්න බැරි වුනහම coin එකේ මිල වැඩි කරනවා. එතකොට ඉතින් ඉල්ලුම අඩු වෙනවා. ඒ ගාණ වැඩිනේ. ඒ ගාණ වැඩි වෙනවා කියන්නේ ඉතින් අපිට ප්‍රොෆිට් එකක් එනවා. අපි අඩු වෙන්න අරන් තියෙන්නේ. එහෙම තමයි මේක හැදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් 11000ට ඒ කියන්නේ coin 10000ක් තියෙනවා කියනවා. ඔයා ගත්තේ 0.02.9. ඔය coin එක දැන් තියෙන high එකට ආවොත් ඒ කියන්නේ 7-8ට ආවොත් ඔයාට සෑහෙන ලොකු ප්‍රොෆිට් එකක්. ඒ කියන්නේ හිතා ගන්නවත් බෑ. ඩොලර් 100කට මෙච්චර ප්‍රොෆිට් එකක් හම්බ වෙනවද කියලා විශ්වාස කරන්න හිකුත් නැති වෙයි. අපි මැනලා බලමු ඕක. සාමාන්‍යයෙන් ඩොලර් 100ක buy කරොත් 100ට
මේ ටූල් එකෙන් මයින්න පුළුවන් 121,927ක්. ඉතින් හිතන්නකෝ 121,000ක ගේන් එකක් ගන්න පුළුවන් කොයින් එකක් කියන්නේ ඉතින් ගලා USDT එක විතරයි ඉතින් මම දන්න තරමින් තියෙන්නේ. ඒ කියන්නේ පරිම වැටලා තියෙන කොයින් එකක් 121,000ක් කියන්නේ ඉතින් ඩොලර් 100ක බයි කරොත් ඔයාට 21,000ක් ප්‍රොෆිට්. ඒක සරලවම හම්බෙනවා වෙන කාගෙන්වත් ඉල්ල ගන්න එහෙම නෑ. ඒක ගන්න පුළුවන් අපිට. ඉතින් වොලට් එකේ ඩොලර් 100ක් 200ක් තියෙන එක්කෙනෙක්ට කාලයත් එක්ක වොලට් එකේ ඩොලර් 21,000ක් 25,000ක් විතර හදා ගන්නත් පුළුවන්. මම කියන්නේ අද හෙට වෙනවා කියලා. ඉතින් දැන් තියෙන ওই තැනින් බයි කර ගන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. තවත් යටට කොයින් එක ඩ්‍රොප් වුණොත් යටිනුත් බයි කරගන්න. මිල අඩුවෙන් උපරිම බයි කරගන්න. ඩොලර් 100ක් කියන්නේ ඇති ගේමක් ගහගන්න ෆියුචර් ට්‍රේඩ් කරලා ලොස් වෙනවට වැඩිය හොඳයි මේ ස්පොට් ට්‍රේඩ් කරලා ගාණක් හදාගන්න එක. ඉතින් කොයින් එක යට ගියාම කමන්නේ නැහැ. යට ගියොත් යට යන්න ඒ කියන්නේ මාකට් එක ඩ්‍රොප් වෙන්න තවත් බයි කරගන්න. එතකොට තියෙන්නේ මාකට් එක උඩ යද්දි සේල් කරලා දාන්න. අපිට ඕන වෙලාවක සේල් කරන්න පුළුවන්. ඒත් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි බයි කරපු තැනට වැඩිය උඩින් වික්කොත් විතරයි. නැත්තම් අපිට පාඩුවෙන් තමයි විකුණන්න වෙන්නේ. ඒකත් හරි. ඉතින් සාමාන්‍යයෙන් අපි බැංකුවකට ගිහිල්ලා රුපියල් 30,000ක් පොතේ දාලා ඒක ඉතුරු කරනවා කියමුකෝ. ඒක ඉතුරුවක් වෙන්න පුළුවන්. හරි. ඒකට හම්බෙනවද අපිට ගණක්? ඔව් හම්බෙනවා. කීයක් හම්බෙනවද? සාමාන්‍යයෙන් අවුරුද්දක් තිබ්බොත් ඩල වශයෙන් හිතමු රුපියල් 10,000ක් හම්බුණා කියලා. මං හිතන්නේ 10,000ක් හම්බෙයි කියලා. හරිද? දැන් එහෙම කිසිම වෙලාවක හම්බෙන්නේ ඔයා මේ ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරොත් සාමාන්‍ය ඉතින් මේ ගලා කොයින් එකේ ඔයා ඉන්වෙස්ට් කරා කියලා කොයින් එක ප්‍රමෝට් කරා කියලා මට කීයක්වත් හම්බෙන්නෙත් නැහැ. එහෙම දෙයක් කියන්නත් ඕනේ නැත්නම් කට්ටිය හිතයි නිකන් මම මේ කොයින් එක ප්‍රමෝට් කරනවා. එහෙම දෙයක් නැහැ. පුළුවන් තරම් ගේමක් ගහගන්න කියලා තමයි මේ ඉතින් කොයින් එකක් පෙන්නලා කොයින් එක ඇනලයිස් එකක් දීලා මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 30,000කට ලක්ෂ 65ක් ගන්න මම නම් වෙනම මෙතඩ් එකක් දන්නේ නැහැ. පිරමීඩත් නෙවෙයි මේක. ඉතින් තමන්ගේ වොලට් එක තමන්ගේ ID වෙරිෆිකේෂන් ඔක්කොම කරලා ඉතින් තමන්ගේ පර්සනල් ඩීටේල්ස් දාලා හදලා මෙහෙම දෙයක් වෙන ඉතින් මම දන්නේ තියනවාද කියලා. පුළුවන් නම් පුළුවන් තරම් ඉන්වෙස්ට් කරගන්න මේ වගේ තැන්වල. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකක් ගෙනාවා ආයෝජනය පිළිබඳ. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් කරන විදිහේ සාමාන්‍ය පොඩි දෙයක් පෙන්වන්නම් මේකේ. මම ඒකේ පෙන්වුවේ ZEC USDT කියන කොයින් එක. ඒ කියන්නේ YouTube වීඩියෝ එකේ තියෙනවා ඉන් බලන්න ZEC කොයින් එක. ZEC කොයින් එක තිබ්බේ ප්‍රයිස් එක ඩොලර් මං වීඩියෝ කරන දැන් සති 4-5ක් විතර ඇති. ඉතින් වීඩියෝ එක කරද්දී තිබ්බේ ප්‍රයිස් එක ඩොලර් 368. මම අද ගිහින් බලද්දී මට එකපාරම පුදුම වුණා. යකෝ මෙච්චර සති 2-3කට මෙච්චර දෙයක් වෙලා කියන්නේ. ඉතින් දැනට ප්‍රයිස් එක ගිහින් තියෙන උපරිම හයි එක ඩොලර් 800ට ගිහින් තියෙනවා. ඒ කියන්නේ මීට සති 3කට කලින් තිබ්බේ ඩොලර් 368. සති 2මාරක් 3ක් ඉදිරිය ගියාට පස්සේ මෙන්න කොයින් එකට මොකද වෙලා තියෙන්නේ? මාකට් එක අප් වෙලා. ඒ කියන්නේ සති 2-3න් මෙතන බයි කරත් ඔයා ඩොලර් 100ක ඒත් 100ක ප්‍රොෆිට් එකක් ගන්න. ඒ කියන්නේ 100ක් බයි කරා නම් ඔයාට 100ක් ප්‍රොෆිට්. ඩොලර් 200ක් ප්‍රොෆිට් වෙනවා ඊට පස්සේ. එතකොට එකතුව. ඉතින් සරලයි කරන්න තියෙන පොඩි දෙයයි. දැනගෙන ඉන්න විතරයි තියෙන. දැනගෙනයි ඉතින් සල්ලි ටිකක් තියෙන්න ඕනේ මේකේ ඉන්වෙස්ට්මන්ට් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් එකතු වෙන්න. කිසිම බලකිරීමක් නැහැ. එන්න අපිත් එක්ක මිලා මීට වැඩිය හොඳ තැන් තියෙනවා. වෙන හොඳ ගෲප් තියෙනවා. මේව ගැන කියලා දෙන. අපි සාමාන්‍යයෙන් මේ ෆීල්ඩ් එකේ පොඩි චරිත මීට වැඩිය ලොකු චරිත ඉන්නවා මේ ෆීල්ඩ් එකේ. ඉතින් කැමති නම් එකතු වෙන්න. ලොකු සෙට් එකක් නෑ මට. මගේත් මෙම්බර්ස්ලා 30කට අඩුවෙන් තමයි ඉන්නේ.
ඉතින් ඒ 30ට සාමාන්‍යයෙන් ගේමක් ගහලා දෙනවා මේ දවස් ටිකේ නම් පොඩි වැඩ කටයුතු හින්දා පොඩ්ඩක් පාඩුවේ චුට්ටක් හිටියා. දැන් ආයෙ පටන් ගත්තා. ඉතින් එකතු වෙලා ඉන්න අපිත් එක්ක ඔයාලා කැමති නම් ඉතින් නම බ්‍රෑන්ඩ් එකක් කරලා තියෙන Eagle Light Crypto කියන එක. ඉතින් දන්න කට්ටිය දන්නවා. ඉතින් කැමති කට්ටිය එකතු වෙලා ඉන්න ගෲප් එකත් එක්ක.